වෙසක් කාලට ගොඩක් අය පික්සල් LED වලින් විවිධ ලයිට් රටාම වුණා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ බුදුරස් මාලා නිර්මාණය කරන්න. ඔයාලට දැනටමත් අයිඩියා එකක් ඇවිල්ලා ඇති අද මම මොකද්ද නිර්මාණය කරන්න යන්නේ කියලා මේ වීඩියෝ ඉවරනකම් බලුවෙන් පස්සේ ඔයාලට පික්සල් LED වලින් බුදුරස් මාලාව ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහාට නතු බඩ බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝස් යාළුවෝ අතර share කරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම වෙසක් කාලේ ගැලපෙන වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා මම. ඒ වීඩියෝස් ඔක්කොම මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියෙන. ඒ වීඩියෝස් ටිකත් බලලා වෙසක් ඩෙකරේෂන් යටතේ ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ එන වෙසක් එකට අලුත් නිර්මාණය කරගන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද පික්සල් LED වලින් ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහට බුදුරස් මාලාව නිර්මාණය කරගන්න කියලා මේ වීඩියෝ එක. මේ තියෙන අද අපේ බුදුරස් මාලාව හදන්න අවශ්‍ය වෙන දේවල් ඔයාලා බලා ගන්න පුළුවන්. මම මෙහෙම ඩිස් එකක් අරගෙන මේ ඩිස් එකේ පික්සල් LED සම්බන්ධ කරන්න පුළුවන් විදිහට සිදුරු ටිකක් විදගෙන තියෙනවා. ඉතින් මේක ඔයාලට CNC මැෂින් එකකින් එහෙම නැත්නම් ලේසර් කට් මැෂින් එකකට දාලා මේ ටික කරගන්න පුළුවන්. ඒකට දාලා ෆයිල් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. එතකොට ඒක ඔයාලට අරගෙන ගිහිල්ලා ලේසර් කට් කරන තැනකට ගිහිල්ලා මේ විදිහට මේ ඩිස් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ කපාගත්ත ඩිස් එකට තමයි අද මේ පික්සල් LED ටික සම්බන්ධ කරන්නේ. පික්සල් LED ගත්තොත් මම මෙතන අද බලු 50ක් ඒ කියන්නේ එක පික්සල් LED වැලක් තමයි මේ අරගෙන ආවිලා තින්නේ. ඒකද ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තේ එක කොනක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන අනිත් පැත්තේ කොන තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ පික්සල් LED වැලක් ගත්තම මේ පවර් දෙන පැත්තේ මෙන්න මේ වගේ කනෙක්ටර් එකක් තියෙන්නේ. ඒතකොට මේ පැත්තෙන් තමයි data in කරන්නේ. එතකොට තවත් බල්බ් පැලක් සම්බන්ධ කරනවා නම් ඒකට මෙන්න මේ කනෙක්ටරේ, ඒ කියන්නේ මේ කනෙක්ටරේ මෙතනට තව අනිත් බල්බ් පැලේ තියෙනවා. ඒතර ඒක කනෙක්ට් කරලා මේ බල්බ් පැල එකට ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් මම අද එක බල්බ් පැලක් තමයි පාවිච්චි කරන්නේ අද ප්‍රොජෙක්ට් එකට. ඉතින් මම එහෙනම් පික්සල් LED එක බල්බ් පැලක් අරන් ආවා. ඒකෙදි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් data pin එක, ඒ වගේම VCC එක ground එක තියෙනවා. මම මෙතන pin connection එක හැඳුන්වුවොත් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන් මේ කනෙක්ටර් එක ගත්තාම මේ කනෙක්ටරේ මෙන්න මේ මැද තියෙන එක තියෙන්නේ ඒක තමයි data pin එක. ඒ වගේම රතු පාට එක තමයි VCC එක. ඒ වගේම මෙන්න මේ පැත්තේ සුදු පාට එක තමයි ground එක. ඉතින් ඒකේ ඔයාලට වෙනම power දෙන්න පුළුවන්. මෙන්න මෙතනට තමයි ground එක, මෙතනට VCC එක. එතකොට මේ බල්බ් පැලට power එක වෙනම දීලා අපිට පුළුවන් data connection එකක් දීලා මේ බල්බ් පැල වැඩ කරන විදිහට හදාගන්න. ඒකෙදි තව එකක් මතක් කරනවා ඔයාලට මේකේ data ගමන් කරන පැත්තක් තියෙනවා. මේ pixel LED මෙහෙම තිබ්බට හැම පැත්තෙම කනෙක්ටර් වලින් මේකට data in එකක් දෙන්න බෑ. data in එක දෙන්න පැත්තක් තියෙනවා. බොහෝ වෙලාවට එන්නේ මෙන්න මේ power දීලා තියෙන පැත්තෙන් තමයි data යන්නේ. නැත්නම් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ බල්බ් එක ගත්තයින් පස්සේ මෙන්න මෙතන තියෙනවා පුංචි ඊතලයක්. මේ ඊතලයේ තියෙන මේ පැත්තෙන් මෙහෙට data ගමන් කරනවා. ඒ කියන්නේ data එකක් දෙන්නේ මේ පැත්තෙන්. මෙහෙන් data එක දුන්නා මේ බල්බ් එකට ඇවිල්ලා ඒ බල්බ් එකෙන් out කරන පැත්ත සඳහන් කරලා තියෙනවා මෙතනින් මේ පැත්තට ඊතලය. ඊට පස්සේ මේ බල්බ් එකකින් නම් මේ බල්බ් එකට data එක ගියන් පස්සේ ඒකේ data out එක මෙන්න මෙතන පුංචි ඊතලයක් තියෙනවා. ඒ ඊතලයේ තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මෙහෙම බල්බ් එකෙන් බල්බ් එකට තමයි මේකේ data out කරගෙන යන්නේ. ඒතර අපි in එක මේ පැත්තෙන් දෙනවා මේ බල්බ් එකෙන් මේකට. ඒ විදිහට තමයි මේකේ data connection එක යන්නේ. ඔයාලත් ඒක ගැන සැලකිලිමත් වෙන්න. මේකේ data wire එක මාරු කරොත් එහෙම ඔයාලට මේකේ data එක හරියටම යන්නේ අනිත් pixel එක link වෙන්නේ අපි දාන project එක. හරි. එතකොට pixel LED බල්බ් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකේ අද program එක upload කරලා තියාගන්නේ Arduino Nano board එකට. ඉතින් Arduino Nano board එක ගත්තන් පස්සේ ඔයාලා මේ board එක මිලදී ගන්නකොට මේ cable එකත් ඉල්ල ගන්න. ඉතින් cable එක අපි උලා මෙන්න මේ විදිහට මෙහෙම connect කරා. ඊට පස්සේ මේකෙන් අපිට wire අරගෙන යන්න වෙනවා මේ pixel LED ටික සම්බන්ධ කරන්න. ඒකට මම මේ විදිහට jump wire තුනක් තමයි ගන්නෙ. මම project එක සම්බන්ධ කරනවා ඔයාලට ඒ jump wire තුන සම්බන්ධ කරන්න පැහැදිලි කරන්න. අපි බලමු දැන් ඉස්සෙල්ලාම මේ pixel LED ටික මේ dish එකට කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. මේකෙදි මේ dish එක ගත්තන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක හරි සමානව තමයි මේ dish එක laser cut කරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ pixel LED ගත්තන් පස්සේ මම අර කලින් කිව්ව data connection එක තියෙන පැත්තෙන් නම් තමයි අපි මේ pixel ටික සම්බන්ධ කරන්න යන්න ඕන. එතකොට මේක සම්බන්ධ කරන ක්‍රමයක් තියෙනවා. අපි හිතුව මෙන්න මෙතනින් කියලා පටන් ගන්න. මෙතනින් පටන් ගත්තා නම් එතකොට මේ data wire එක සම්බන්ධ කරන්න ඕන මෙන්න මේ පැත්තට. එහෙම එන විදිහට තමයි සම්බන්ධ කරන්න ඕන. එතකොට එතනින් මේ පැත්තට මෙහෙම යනවා. ඊට පස්සේ ආයි
මෙතනින් මේ පැත්තට එනවා. මෙහෙම ඇවිල්ලා මේ විදිහට තමයි අපි යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ පෙන්නන පින්තූරෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේක data connection එක යන විදිහට මේ pixel ටික සම්බන්ධ කරගන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට බැලුවෙන් පස්සේ මම මුලින්ම මෙන්න මෙතනින් මෙහෙම සම්බන්ධ කරන්න මේ pixel LED එක. ඊට පස්සේ ඊළඟ pixel එක සම්බන්ධ කරන්නේ එතනම අනිත් පැත්ත එක. මේ විදිහට සම්බන්ධ කරගෙන යනවා pixel LED ටික. එතනින් ඒ විදිහට එහෙම සම්බන්ධ කරගත්තාන් පස්සේ ඊළඟට මෙතනින් මෙතනට තමයි යන්න ඕන. ඒ කියන්නේ මේ pixel LED ටික data ගමන් කරන විදිහට මම අනිත් pixel එකත් මෙහෙම කනෙක්ට් කරනවා. ඊළඟට ආයි මෙතනින් මෙහෙම උඩට එන්න ඕන. මම ඒකත් මෙහෙම සම්බන්ධ කරන්න. මේ විදිහට අපි බලු 50ම සම්බන්ධ කරගෙන යන්න ඕන. අපි ඒ ටික ඉස්සෙල්ලා සම්බන්ධ කරගමු. මේ විදිහට මෙතනින් මෙතනට දුන්නා. ආයි නැවත මෙන්න මෙතනින් මෙතනට දෙන්න ඕන. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මේ පැත්තෙන් ආවේ. මෙහෙම හරි ඇවිල්ලා මෙතනින් මෙතනට ලින්ක් කරා. මෙතන ආව මෙතනින් මෙතනට මෙහෙම ලින්ක් කරන්න. ඊට පස්සේ ආයි මේ විදිහට එනවා. හරි. මම මේ විදිහට මේ සම්පූර්ණ බලු 50ම සම්බන්ධ කරගන්න. ඒ විදිහට මේ ටික සම්බන්ධ කරන් ආවන් පස්සේ මෙතන තමයි අන්තිම කොන වෙන්නේ මේ අපි ගත්ත බලු පෙළේ. එතකොට මෙන්න මේ විදිහට කනෙක්ට් එකේ තියෙන අග කොටස මෙතනට තමයි අපි මේ data pin එක සහ power එක දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ disk එකේ අපි පිටිපස්ස ගත්තයන් පස්සේ වෙන්නේ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම ඉස්සරහා පැත්තට හැරෙන් පස්සේ මෙන්න මේ විදිහට pixel LED ටික අපිට සම්බන්ධ කරගන්න පුළුවන් පහසුවෙන්. ඔයාලා බලන්න ඇති මෙතන pixel LED නැත්තේ මොකද කියලා. ඉතින් මම මේ pixel LED එක බලු පෙළක් තමයි සම්පූර්ණයෙන්ම මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම disk එක වෙන ප්‍රොජෙක්ට් එකකට ගත්ත එකක්. අද ඔයාලට pixel LED 50කින් මේක නිර්මාණය කරලා පෙන්වන්න ඕනින්ද මේ disk එකට මම සම්බන්ධ කරා. ඔයාලා බලලා description එකේ දාලා තියෙන මේ disk එක. ඉතින් ඒකෙදි මෙන්න මේ සිදුරු ටික කැපෙන්නේ නැති විදිහට මෙතන ස්තනක් වෙන විදිහට මේ බලු 50ට අදාළව සිදුරු ටික කැපෙන විදිහට මම ෆයිල් එක දාලා තියෙනවා. ඒක ඔයාලට අරගෙන ලේසර් කට් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේ disk එකට මේ ටික සම්බන්ධ කරගන්නේ. දැන් තියෙන අපිට Arduino Nano board එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා ඒක කොහොමද මේකට කනෙක්ට් කරන්න කියලා බලන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා Arduino Nano board එක අරගෙන මුලින්ම මේ data cable එක මෙහෙම මෙතනින් කනෙක්ට් කරගන්න. ඊළඟට මේ පැත්තේ USB හරහා ඔයාලගේ laptop එකට එහෙම නැත්නම් desktop එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරන්න USB හරහා. ඊළඟට අපිට තියෙන මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න ඔයාලට මම පල්ලෙහා description එකේ දාලා දෙනවා මේකට අදාළ කෝඩ් එක. ඉතින් මේ කෝඩ් එක ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට ෆෝල්ඩර් එකේ ඒ ෆෝල්ඩර් එක ඔයාලා මෙතනින් මෙහෙම ඕපන් කරගන්න. ඕපන් කරගත්තන් පස්සේ ඔයාලා මෙන්න මේ කෝඩ් කියන එක තමයි මුලින්ම ඕපන් කරන්න ඕන. මම ඒක ඕපන් කරන්න. මේ විදිහට ඔයාලා Arduino IDE එකෙන් ඕපන් වෙයි. ඔයාලා Arduino IDE එක දාගෙන නැත්නම් මම ඒ සම්බන්ධව කලින් ලෙසන් එකක් කරලා තිනවා. ඒක මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියන්න. ඒතර ඔයාලා Arduino IDE එක ඉන්ස්ටෝල් කරගෙන කොහොමද මේක සෙටප් කරගන්නේ? ඒ දේවල් කලින් මම ලෙසන් එකක් කරලා තිනවා. ඉතින් ඒකයි ඔයාලා බලලා ආවෙන් පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට හරියටම කනෙක්ට් කරගන්න. කෝඩ් එක මේ විදිහට ඕපන් වුණා. මෙන්න මෙතන තියෙන මැසේජ් ටික ඔයාලා later කියලා දෙන්න මේ Arduino IDE එකේ අලුත් version තියෙනව තමයි මෙතන මේ අප්ඩේට් වෙන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අනිත් දේවල් ටිකත් මෙතනට මෙහෙම ඇවිල්ලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කෝඩ් තියෙන්නේ. ඉතින් මේ කෝඩ් ටික මේ විදිහට මෙතනට මෙහෙම ඇවිල්ලා තිනවා. ඔයාලට මතක ඇති ෆෝල්ඩර් මෙන්න මෙතන මේක ඕපන් කරන් පස්සේ මේ ටිකත් ඔක්කොම ඒකට ඇටච් වෙන විදිහට තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මේව වෙන වෙනම ඕපන් කර කර දාන්න යන්න ඕනේ නැහැ. කෝඩ් කියන එක ඕපන් කරගත්තන් පස්සේ මේ අනිත් ෆයිල් ටික ඔක්කොම ඇටච් වෙනවා. හරි ඒ ටික තමයි මේ මෙතන උඩින් මේ පෙන්නලා තියෙන්නේ. මේකදී අපි මුලින්ම මෙන්න මේ කෝඩ් කියන එකට ඇවිල්ලා මේක වෙරිෆයි කරලා තමයි අප්ලෝඩ් කරන්න ඕන. මම මුලින්ම කෝඩ් එක වෙරිෆයි කරන්න කලින් ඔයාලා මෙතන tool කියන තැනට ගිහලා ඔයාලගේ board එක select කරන්න ඕන. මම Arduino Nano board එකක් ඉඳලා Arduino Nano board කියලා select කරා. ඒ වගේ මෙන්න මෙතන port එක select කරන්න ඕන. ඉතින් මේක මම මෙහෙම select කරන ඔයාලගේ හදිසියවත් මේ tool කියන තැනට ගියන් පස්සේ board එක connect කරාට මේ port කියන පොට් එක පෙන්වන්න නැත්නම් ඔයාලට මේක හදාගන්න විදිය මගේ Arduino 19 වෙනි ටියුටෝරියල් එක තියෙනවා. ඉතින් ඒක බලලා එන්න මම මේ පෙන්වන thumbnail එකෙන් ඔයාලට මේ channel එකේම හොයාගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඒ වගේම මම මෙතන උඩ කාඩ් එකෙත් දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Arduino IDE එකට කොහොමද Nano board එක setup කරගෙන සහ කම්පියුටර් එකට කොහොමද drivers install කරගෙන මෙතන port එක පෙන්වන විදිහට හදාගන්න කියලා ඒ වීඩියෝ එකේ තියෙනවා. හරි ඒ විදිහට ඔයාලා connect කරගත්තන් පස්සේ දැන් ඔයාලට මේක verify කරන්න පුළුවන්. මම මෙතනින් මේව verify කරන්න. ඔයාලත් ඉස්සෙල්ලා මේක verify කරලා බලන්න ඔයාලගේ ID එකේ මේක මේ විදිහට verify වෙනවද කියලා ඔයාලා බලන්න පුළුවන්. මෙන්න මෙතන compiling කියලා වැටලා මේක compile වෙනවා මේ code එක. හරි
මගේ මේ විදිහට කම්පයිල් වුණා. ඔයාලගේ හදිසියක් කම්පයිල් වුණ නැති වුණොත් එහෙම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ fast LED කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලයිබ්‍රරි එක ගන්න ඕන. මේක ඉස්සෙල්ලාම ඔයාලා copy කරගන්න මේ name එක copy කරගෙන මෙන්න මෙතන තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් library manager කියලා. මෙතනට ඔයාලා මේක paste කරන්න. paste කරන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේක ඔයාලගේ install වෙලා නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම install කරන්න. මම මෙතන කලින් install කරලා තියෙන ඉඳන් මෙතන remove කියලා තියෙනවා. ඔයාලගේ මේක install කියලා පෙන්නයි. ඒක install කරගලා ආයෙ ඔයාලා පුළුවන් මෙන්න මෙතන තියෙන verify button එක click කරන්න. මෙන්න මෙතන තියෙන verify button එක ඒ click කරන් පස්සේ මේක compile වෙලා done කියලා message එක එනවා. හරි. දැන් අපි data pin එක මෙතන 8 වෙනි pin එක දාලා තින්නේ. අපිට පුළුවන් මෙතන Arduino board එකේ data pin ඕන එකට connect කරලා මම මෙතන 8 වෙනි pin එකට දාලා තියන්න. ඒ වගේ මෙතන brightness එක හදන්න පුළුවන් අපේ pixel වල. ඒ හින්දා මෙතන 255 තින්නේ. මේක ඕනනම් අපිට 225 එහෙම දාගන්න පුළුවන්. මම මෙතන 225 කියලා දාන්න. හරි. ඊට පස්සේ මෙතන number දාලා තින්නේ. ඒ කියන්නේ මේ pixel LED කීයක් තියෙනවද කියලා. ඉතින් pixel LED මෙතන අපි 50 use කරන්නේ. එහෙනම් මම මෙතන 50 කියලා දාලා තියන. ඉතින් ওই විදිහට code එක පල්ලෙහාට ලියලා තිනවා. දැන් පුළුවන් අපිට මේක upload කරන්න. upload කරන්න කලින් නැවත ඔයාලා බලන්න tool වලට ගිහිල්ලා ඔයාලගේ board එකයි port එකයි හරියට මේ විදිහට select කරලා ඔයාලට පුළුවන් මේ code එක ඔයාලගේ Arduino Nano board එකට upload කරන්න. මම දැන් මේක මගේ Arduino Nano board එකට මේ upload කරන මේ button එක press කරලා හරි uploading done uploading. හරි program එක දැන් upload වෙලා තින්නේ. දැන් තියෙන අපිට මේකට අදාළ data connection සහ pin ටික සම්බන්ධ කරගන්න. අපි Arduino Nano board එක අරගෙන මුලින්ම මම මේකේ data pin එක සම්බන්ධ කරන්න. ඒකට මම මේ කොළ පාට wire එක ගන්නෙ. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් D8 කියලා pin එකක් තියෙනවා. අපි program එකේ දාගත්තේ D8 එක. ඒ හින්දා මම මෙතන මේ D8 කියන pin එකට මෙහෙම jumper wire එක සම්බන්ධ කරනවා D8 කියන pin එකට. හරි. ඒ D8 wire එක මම ඊට පස්සේ ඔයාලට මතකද අපි මේ හදාගත්ත මෙන්න මේ කොටසේ මේ පැත්ත ගත්තන් පස්සේ මෙන්න මෙතන තමයි data input එක දෙන්නේ. මේ තියෙන power wire දෙක මෙතනට අපිට data in එකක් දෙන්න පුළුවන්. ඒකෙත් කොළ පාට wire එකට මම මේ කොළ පාට wire එක මෙහෙම සම්බන්ධ කරනවා මෙන්න මෙතනට එන්න. හරි. ඊළඟට අපි මේකට power දෙන්න ඕන. ඉතින් VCC එක අපිට ගන්න පුළුවන් 5 volt. ඒතකොට මේ jumper wire එක මම මේ Arduino Nano board එකේ 5 volt pin එක තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ 5V කියලා තියෙන 5 volt pin එක. ඒකට මම මෙහෙම සම්බන්ධ කරන්න. ඒ විදිහට මම මේ 5 volt pin එකට සම්බන්ධ කරගත්ත රතු පාට වයර් එක ඒක මම මේකේ මෙන්න මෙතන තියෙන රතු පාට වයර් එකට මෙහෙම සම්බන්ධ කරනවා. ඊළඟට ඔයාලා බලන්න පුළුවන් ground එක දෙන්න තියෙන මෙන්න මෙතනට සුදු පාට වයර් එක මම ඒක මෙතනින් මෙහෙම connect කරගන්න. හරි. ඒ විදිහට connect කරගෙන මේ සුදු පාට වයර් එක තමයි ground එක. Arduino board එකේ ground එකක් තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ V pin එකට V in pin එකට එහා පැත්තේ තියෙනවා ground එක. මම ඒ ground එකට මෙහෙම connect කරන්නේ. හරි මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. මෙන්න මේ විදිහට තමයි pin සම්බන්ධ වෙන්නේ. හරි. මෙතන තියෙන්නේ 5 volt pin එකේ ground එක. මෙතන තමයි data pin එක තියෙන්නේ. ওই විදිහට තමයි මේක connect කරගන්න ඕන. දැන් අපිට පුළුවන් අපේ laptop එකට එහෙම නැත්නම් desktop එකට connect කරගෙන එහෙම නැත්නම් power bank එකට connect කරගෙන මේකට power දීලා වැඩ කරන්න. ඉතින් මෙන්න මෙතන wire දෙක short වෙන හින්දා ඔයාලා පුළුවන් මෙතනට tape කැලි දෙකක් ගහගන්න. මොකද මේ දෙක short වෙන්න හොඳ නැහැ. ඒ හින්දා මේ දෙක ෂුට්ටක් මම add කරලා අපිට පුළුවන් මෙතන දෙන්න. ඔයාලා හිතන brightness එක ඔයාලා උපරිම දැම්මොත් එහෙනම් හදිසියවත් බල්බ් වල හරියටම colors ආවේ නැතුනොත් මෙන්න මෙතනට නැවත 5 volt දෙන්න. එතකොට තව ටිකක් බල්බ් වල දීප්තිමත් ගතිය වැඩි කරගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි මේ ටික connect කරගන්නේ. අපිට මේ wire එකෙන් අපිට පුළුවන් මේක power bank එකකට උනත් දැන් power bank එක කරන් power bank එකේ ඔයාලා දාන USB තියෙන USB හරහා මේක මෙහෙම connect කරලා වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ phone charge එක තියෙන්නේ phone charge එකටත් මේක මෙහෙම connect කරලා ඔයාලට මේක වැඩ කරන්න පුළුවන්. මම මේ වෙලාවේ ඔයාලට පෙන්වන්න මේ power bank එකට මේක connect කරන්න USB හරහා මේ විදිහට connect කරලා power bank එක මම on කරන්න. හරි. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි බුදුරස් මාලාව වැඩ කරන්න ගන්න. මම පොඩ්ඩක් dark කරන්න. මම හිතන්නේ ඔයාලට පැහැදිලිව පේනවා ඇති මොනවද මේකේ තියෙන රටා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම අපි කනෙක්ෂන් එක දුන්නාන් පස්සේ මේ විදිහට බුදුරස් මාලාව වැඩ කරනවා. ඔය විදිහට තමයි මේ බුදුරස් මාලාව වැඩ කරන්නේ. ඉතින් ඔයාලට power bank එකකින් වගේම phone charge එකකුත් මේක use කරන්න පුළුවන්. මම phone charge එක අරගෙන මෙන්න මේ විදිහට connect කරන්න. හරි. ඊළඟට අපිට පුළුවන් මේක මේ විදිහට power දෙන්න.
මම පවර් එක දෙන්නම් මෙන්න මේ විදියට. හරි. පවර් එක දීලා මෙතන මේ ස්විච් එක ඔන් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නැවත බුදුරස් මාලාව වැඩ ගන්නවා. ඉතින් ඒ විදිහට ඔයාලට මේක පවර් අප් කරගෙන ඔයාලට මේ බුදුරස් මාලාව නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද පික්සල් LED සම්බන්ධ කරලා බුදුරස් මාලාව නිර්මාණය කරගන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මේ එන වෙසක් එකට මේ පික්සල් LED බුදුරස් මාලාව ගෙදරදීම නිර්මාණය කරගන්න. මේක නිර්මාණය කරන්න කියලා මොන හරි ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. වෙසක් කාලේ ගොඩක් අය ආසයි පික්සල් LED වලින් විවිධ ලයිට් රටාවමන ඒ අතර ප්‍රධාන තැනක් ගන්න මේ බුදුරස් මාලා නිර්මාණය කරගන්න. ඉතින් ගොඩක් කට්ටිය හිර වෙලා දිනවා කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද මේක හදාගන්නේ. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරලා දැනුවත් කරන්න මෙන්න මේ විදිහට බජට් එකෙන් අඩු පික්සල් LED බුදුරස් මාලාවක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් කියලා. දිගටම අපේ මේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තාමත් තිසර බ්‍රෝ social media වල follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඉක්මනට follow කරගෙන යන්න. ඒ වගේම තිසර බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියාගන්න තවත් අලුත් නිර්මාණ ගොඩක් ඔයාලට ගේන්න තියෙනවා. ඒ හින්දා subscribe කරලා bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් එන. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන. එතකන් ඔයාලට සුබ දවසක් පරිස්සමින් ඉන්න. මම තිසර බ්‍රෝ.